හරි පුතේ. එහෙනම් අපි බලමු ඉංජිනේරු ඇඳීමේ මූලධර්මය මොකක්ද කියලා. ලංකාවේ අපි ඉංජිනේරු ඇඳීම සිද්ධ කරන්නේ පුතේ SLS 409 කියන ප්‍රතිශතයට අනුව. කවුද පුතේ? අයියෙන් කියමු කීයද? 409. එතකොට අපි ඉංජිනේරු ඇඳීම සිද්ධ කරන්නේ ලංකාවේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් කියන 409 ප්‍රතිශතයට අනුකූලව. එතකොට මේක කියලා කියනවා පොඩි ක්ලාස් එකක්. මෙන්න මේ කරුණු මත තමයි අපි මොනව කරන්න ඕනද? ඇඳීම සිද්ධ කරන්න ඕන. ගොඩක් දෙනෙක් මේක ආකෘති කරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍යයේ 38 ප්‍රතිශතය අපිට කියන්න පුළුවන් ඒකෙම කොපියක් වගේ තමයි. හරිද? ඒකම පරිවර්තනයක් සිංහල පරිවර්තනයකට ආසන්න සමානයි. අපි මෙන්න මේක කියනවා මොකද්ද? මොකක්ද සිංහලෙන් කියනවා මොකද්ද? ගෙදර. ඉංග්‍රීසියෙන් home. නැත්නම් house. දෙමළෙන් ඉන්නේ. ජපන් භාෂාවෙන් අවදානම් නෑ කියන්නේ. මේකට අපි කියනවා සිංහලෙන් නම කියලාද? රවුම. ඉංග්‍රීසියෙන් සර්කල් කියනවා. දෙමළෙන් පට්ටම්. හරි? දෙමළෙන් කියනවා පට්ටම් කියලා. මේක ඕනෑම භාෂාවක් දන්න කෙනෙක් මේක දැක්කම මේකට මොකද කියන්නේ? රවුම නොකියුවට යාගේ භාෂාවෙන් කියන්නේ කියනවද නැද්ද? කියනවා. හරි? සිංහලෙන් අපිට රවුම කියනවා වගේ ඉංග්‍රීසි යාළුවෙක් දැක්කම මොකද කියන්නේ? සර්කල්. දෙමළ ජාතියක් කියනකොට යාගේ භාෂාවෙන් කියනවා. ජපන් ජාතියක් දැක්කම යාගේ භාෂාවෙන් කියනවා. එහෙනම් මේ මේක මොන වගේ මාධ්‍යයක්ද? මේක භාෂා මාධ්‍යයක් වෙනවා. මොකද භාෂාව රූපමය මාධ්‍යයක් වෙනවා. හරිද? මොන භාෂාවක් වෙනවද? ලෝකයේ ඕන කෙනෙකුට ප්‍රයෝග කරන්න පුළුවන්. ඒක මොන භාෂාවක් වෙනවද? විශ්ව භාෂාවක් වෙනවා. ඒ වගේම තමයි මේකේ කියන්නේ මොනවද? රේඛා, අඩේ, දිගේ, හරිද? වගේ රේඛා තමයි මොකද්ද? අක්ෂර විදියට කියන්නේ. එහෙනම් මේක මොන මාධ්‍යයක් වෙනවද පුතේ? රූප ඉංජිනේරු ඇඳීම රූපමය භාෂා මාධ්‍යයක් හෙවත් විශ්ව භාෂාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපනයේ කීයද SLS 409 ප්‍රතිශතයට අනුකූලව ඉංජිනේරු ඇඳීම මොකද්ද? රූපමය මාධ්‍යයක් වෙනවා. ඒ වගේම මොන භාෂාවක් වෙනවද? විශ්ව භාෂාවක් වෙනවා. කීපයක මේවනේ ලෝකීය ඕනේ විදිහට තාම තේරුම් ගන්න පුළුවන්. භාෂාව අදාළ වෙන්නේ නැහැ. නේද? යාගේ භාෂාවෙන් යාගේ නමක් කියයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ඉංජිනේරු ඇඳීම කියන එක ලෝකයේ ඕන කෙනෙකුට මොනවා කරන භාෂා මොකද්ද? තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? භාෂාව. මේකේ අක්ෂර විදියට ව්‍යාකරණය ගොඩක් දෙන්න මොනවද? රේඛා. ගණේදී, සීනීරේ, කඩේදී, දාමරේ වගේ දේවල් තමයි පාවිච්චි වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි අපේ ඉංජිනේරු ඇඳීමේ මූලධර්මය මේකටද? හරි? එතෙන්ට ඇවිල්ලා ඉතින් අපි දරුවා ක්ලාස් එකේ